season 3 semi-finals පළවෙනි දවස ඉවරයි. ඔව්. ඉතින් අද දවසේ මේ තරංකරුවන් 6 දෙනා තමන්ගේ විශ්මිත හැකියාවන් මේ ජාත්‍යන්තර වේදිකාව ඉදිරිපත් කළා ඉවරයි. ඔව්. ඉතින් දැන් තියෙන්නේ අපේ ජජස් ලගේ තීරණය. ඔව්. අපි කිව්වා මේ තරංගකරුවන් 6 දෙනාගෙන් 3 දෙනෙකුට විතරයි මේ Got Talent මාවත ඉදිරියට යන්න පුළුවන් කියලා. ඔව්. ඒ තරංගකරුවන් 3 දෙනාත් තෝරන ක්‍රම දෙකක් අපි කිව්වා. ඔව්. ඒකේ පළවෙනි ක්‍රමය තමයි අපේ ජජස්ලා මේ 6 දෙනාගෙන් මේ මොහොතේ තීරණය කරනවා කවුද ඉදිරියට යන්නේ කියලා. ඔව්. ඊට කලින් ජජස්ලගෙන් පොඩි කාරණා ටිකක් දැනගන්නවා. කාව්‍යශ්‍රී අද ගණන් එහෙට හැදුවා මෙහෙට හැදුවා හැම පැත්තටම හැදුවා. ඔයගොල්ලෝ ගාවට ඇවිල්ලා හැදුවා. අපිත් සපෝට් කරා. ඔව්. නේද? බෝඩ් එක මකන්න වගේ දේවල් වලට. ඔව්. ඉතින් දනු මොකද හිතන්නේ කාව්‍යශ්‍රී ගැන? කාව්‍යශ්‍රී කියන්නේ අපේ මම හිතන්නේ එයා තන්නි ක්‍රම මැණික් ගලක්. චූටි වුණාට එයාගේ වැඩ අනිත් එක හරි අහිංසකයි. එයාට කරන්න පුළුවන් මෙච්චර දේවල් කියලා එයා දන්නේ. So මම හිතන්නේ මේ ළමයාට ඉතින් මේ ස්ටේජ් එක විතරක් නෙමේ ලෝකෙම ලෑස්ති වෙලා තියෙන්නේ මෙයාගේ මොළේ පාවිච්චි කරන්න. දන්නේ නැහැ මේක දවසක් මෙයා ඉතින් NASA යන්නත් වැඩක් කරයි. ඇත්තට. Actually. ඔව්. අද දවසේ විශ්මයක් බවට පත් වුණා. අකිල විශ්මාද මේ එයාගේ මැජික් ස්ටයිල් එකත් වෙනස් කරා. වෙනස් කරලා දැන් මම මුලින්ම කල්පනා කරා එහෙම වෙනස් කරලා මයින්ඩ් මේ රීඩින් වගේ තැනකට ආවම එයාට ඒක හරි අමාරු වෙයිද කියලා. නමුත් මං කියන්නේ මැජික් කියන්නේ එක ලොකු හැලියක් නම් ඒකෙන් කොහෙන් ගත්තත් එකයි වගේ තමයි මෙයාට. විශ්ම ඔයා ඇත්තටම විශ්මයක්ම තමයි. ඔයාට ජනයා ජනෝදය කියන්නේ නිකන් ජනයා දිනපු වගේ එකක් නේද? අනිවාර්යයෙන්ම ජනතාව ඔයා ගැන හරි තීරණයක් ගනී කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. අද පර්ෆෝමන්ස් එක ඔයාගේ තාත්තයාට හොඳට ටීච් කරලා තියෙන්නේ. ඔයාගේ තාත්තා ඔයාට හොඳට උගන්වලා තියෙනවා. රයිට්. කාංචන මය ගාව ඉන්න. අතන අපි දෙන්නගෙන් ගත්තොත් උස ඔයා. උස ඔයා. හරි. උස මම. ඒත් මදයි මේ වෙලාව හැටියට. ඔව් ස්ටෙෆනි මොකද හිතෙන්නේ අද? කාංචන. ඔව්. මං හිතන්නේ ඔයා ලංකාවේගේ හાર્ට් එක සොයාගෙන තියෙනවා. සොරා. ඒ කියන්නේ දෙන්න නැතත් බලෙන් ගන්න තරමට ඔව් ආයක සොරා ගත්තා. එහෙනම් definitely කාංචන I think ඔයාට අපි ඔක්කොමලා කිව්වා වගේ you are a superstar in the making. So I have faith that Sri Lanka will take their decision. වසන්ත ඉන්නවා මගේ ළඟ. වසන්ත ගැන අහනවා නම් මම හිතන්නේ සංගීතයෙන් තමයි අහන්නේ. වසන්ත අනිවාර්යෙන්ම මං හරි ආඩම්බරයි මගේ ගෝල්ඩන් බස් එක ගැන. මොකෝ අනිවාර්යෙන්ම මං හිතන්නේ ඇඟේ ශක්තිය විතරක් නෙවෙයි වසන්ත කරන මේ බැලන්සිං ඇක්ට් එක කරන්න මනස තමයි විශේෂයෙන්ම මුල් තැන ගන්නෙ. මට හරි විශ්වාසයක් තියෙනවා වසන්ත ඔයාගේ ටැලන්ට් එක මුළු ලෝකෙම දකි මුළු ලෝකෙම වට ආදරය කරයි. ඒ වගේම Got Talent finals වලට මගේ golden bus එක අනිවාර්යෙන්ම යනවා කියලා මට විශ්වාසයි. right හැකියා ශෛල කෝටිය. ඊළඟට කටුවන ඉන්නවා මගේ ළඟ. ස්ටෙෆනි. You're a hero already. අද ඔයා මේ Sri Lanka's Got Talent stage එකට ඇවිල්ලා ඔයා පෙන්නවා ඔයා මේ platform එක පාවිච්චි කරනවා ලංකාව මුළු ලෝකෙට ගන්න. එහෙනම් ඒකට ඔයා ගොඩාක් අමාරු දේවල් දරාගත්තා. ඔයාගේ mental strength එක ඔයාගේ heart එකෙන් will එක to take Sri Lanka to the world. And for that I say thank you. You're a hero and I will definitely see you in the finals. Definitely. right. ඊළඟට රෝද වැඩක් නැහැ කියලා තීරණය කළා බයිසිකල් පදින කට්ටියක් ඉන්නවනේ අපි ගාව. නේද? ඔව්. ඉතින් සංගීතයෙන් අහන්න කැමතියි. මොකද සංගීත කැමතිම
roller skates වල. ඉතින් සංගීත මොකද? නෑ අනිවාර්යෙන්ම මං හිතන්නේ අපි හැම ටැලන්ට් එකක්ම ගත්තාම විවිධ උන ටැලන්ට්ස් හයක් තමයි අපිට තියෙන්නේ. එකක් අනිත් එකකට මේ සම්බන්ධ කරන්න හෝ සංසන්දනය කරන්න බෑ. ඔව්. මේක ලං කරේ නිකන් ඇවිදිනවා වගේ තමයි roller skates වලයි බයිසිකල් එක රෝදෙන් බයිසිකලේ ගියේ. මං අනිවාර්යෙන් මගේ හදවතින්ම පතනවා. ලංකාවේ විශේෂයෙන්ම සයිකල් ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා. ඕකලන්ට ලොකු ශක්තියක් තියෙයි. ඕකලන්ව අනිවාර්යෙන් මේ ෆයිනල්ස් වලට අරන් යන්න මම විශ්වාස කරනවා. මං ඉල්ලනවා ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ. ඕකලන්ව ඉස්සරහට අරන් යන්න කියලා. හොඳයි. ඉතින් අද දවසේ පළවෙනි ක්‍රමය ඔව් සාර්ථක කරගන්නයි අපි මේ හදන්නේ. ඔව් ජජස් ඔන්න දැන් ඒ අමාරු තීරණය ලබා දෙන වේලාවයි. ඒක අනිවාර්යෙන්ම එක දෙයක් කියන්න ඕනේ. අද දවසේ අපි මේ තීරණය ගන්නේ මේ අද දවසේ කරපු හොඳම performance එක කියලා නෙවෙයි. ඒක මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඕකලන් 6 දෙනාම හොඳම performance එකක් තමයි දුන්නේ. In each individual performed so beautifully. නමුත් අපි ජජස්ලා හැටියට තීරණය කරනවා මේ ඇක්ට් එක අපේ වෝට් එකෙන් ඉස්සරහට යා යුතුයි. අපේ වෝට් එකෙන් ෆයිනල්ස් යා යුතුයි කියන ඩිසිෂන් එක ජජස්ලා හැටියට ගන්නවා. ඉතින් ඒ ඩිසිෂන් එක අද දවසේ ඕකලන් 6 දෙනාට කියන්න ඔව්. අපි ජජස්ලා 4 දෙනා ඩිසයිඩ් කරා බාර දෙනවා කියලා. දනුට රයිට් එහෙමනම් මේ තරංකරුවන්ට අපි හයියෙන් අස්පල දන්න ලබා දෙමු හයියෙන්. හරි දනු. දැන් ඔන්න අමාරුම කාර්යය ඔයාට කරන්න තියෙන්නේ. අපි තීරණයක් ගන්නේ ගොඩක් දේවල් ඔළුවේ තියාගෙන. හැබැයි මම දන්නවා මෙතන ඉන්න 6 දෙනාටම ඒ chance එක තියෙනවා ප්‍රී ෆිනාලේ එකේ perform කරන්න. අද අපි තෝරලා තියෙන එක්කෙනා ලොකු හිත තියෙන සැන්ඩෝ. පොඩ්ඩක් ඉන්න. ඔයා යනවා ප්‍රී ෆිනාලේ එකට. අපි ප්‍රී ෆිනාලේ එකේ ඔයාව හම්බ වෙනවා.